Hi friends, welcome to my video. අද මම මගේ වීඩියෝ එක සිංහලෙන් කරන්න කියලා හිතුවා. දැන් ඔයගලන්ට අර ඩිස්ක්‍රිප්ෂන් එකේ පේනවා අද අපි කොහෙද යන්නේ කියලා. ටොරොන්ටෝ Zoo සිඩ්නි තමයි අපි යන්නේ. ඒක ගමන පටන් ගන්නෙ සර්කියුලර් කී එකේ ඉඳලා. දැන් අපි මේ වෙලාවේ ඉන්නේ සර්කියුලර් කී එකෙන් එතන එන්ට්‍රන්ස් එක. මෙතන තමයි ෆෙරි එක නවත්තලා තියෙන්නේ. අපිට ලේසියෙන්ම ඕපල් කාඩ් එක යූස් කරලා මේ වෝෆ් එකට එන්ටර් වෙන්න පුළුවන්. මේ ෆෙරි රයිඩ් එක ගත්තොත් මේගොල්ලන්ගේ ෂටල් සර්විස් එකක් තියෙනවා every 30 minutes. එතකොට සර්කියුලර් කී එකේ ඉඳලා ටොරොන්ටෝ Zoo එකට ෆෙරි රයිඩ් එක විනාඩි 12-13ක වගේ තමයි තිබ්බේ. ඒ වගේම සීටින් ගැන කිව්වොත් ෆෙරි එකේ ඉන්ඩෝ අවුට්ඩෝර් දෙකම තියෙනවා. ඉතින් ලස්සන වීව් එකක් බලන්න ඕන නිසා අපි තෝරගත්තේ අවුට්සයිඩ්. හිතුවා වගේම ලස්සන වීව් එකක් අපිට බලා ගන්න පුළුවන් වුණා. අපි ගිය දවසේ එක හරියට මිස්ටි දවසක්. ඉතින් මේ තියෙන සර්කියුලර් කී එක පැත්තක තියෙන කමර්ෂල් බිල්ඩින්ග්ස් හරිම ලස්සනයි. ඒ වගේම එදා හොලන්ඩ් ඇමරිකා ලයින් ක්‍රූස් එකක් මෙතන නවත්තලා තිබුණා. දැන් අපි ෆෙරි රයිඩ් එක පටන් ගත්තා. ඔයගලන්ට පේනවා එක පැත්තක හාබර් බ්‍රිජ් එක තියෙනවා. ඒ වගේම අනිත් පැත්තේ තියෙන්නේ සිඩ්නි ඔපෙරා හවුස් එක. ඒක හරිම ලස්සන view එකක්. දැන් අපි ෆෙරි රයිඩ් එකේ ඉවර වෙන තැනට වගේ ආවිලා තින්නේ. දැන් අර ඈත අපිට කොහොමද වීව් එක කියලා ඔයගොල්ලන්ට පේන ඔපෙරා හවුස් එක, හාබර් බ්‍රිජ් එක. මේ තියෙන්නේ ටොරොන්ටෝ Zoo වෝෆ් එක. එතන ඉඳලා zoo එකට යන්න ඕන නම් අපිට ෆයින් යන්නත් පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ගේ ෂටල් සර්විස් එකක් තියෙනවා. ෆයින් යනවා නම් 10 minutes වගේ වෝක් එකක් තියෙනවා. අපි මේ ෂටල් සර්විස් එක ගන්නවා නම් 5 minutes වගේ තමයි යන්නේ. එතනටත් අපිට ඔපල් කාඩ් එක ටැප් කරලා යන්න පුළුවන්. දැන් අපි ෂටල් එකෙන් බහලා zoo එකේ එන්ට්‍රන්ස් එකට යන ගමන් ඉන්නේ. zoo එන්ට්‍රන්ස් ටිකට් අපිට ඔන්ලයින් බුක් කරන්නත් පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ගේ කවුන්ටර් එකෙන් ගන්න පුළුවන්. අපිට ලේසි වෙන හින්දා අපි ඔන්ලයින් බුක් කරා. අඩල්ට් කෙනෙක්ට $48 තමයි මෙතන ටිකට් එක.
අපි උදේම මෙතනට ආවා. ඉතින් මේ තියෙන ඒගොල්ලන්ගේ එන්ට්‍රන්ස් එකේ තියෙන කැෆේ එක. ඉතින් අපි අපේ බ්‍රෙක්ෆාස්ට් එකක් ගත්තේ මෙතනින්ම තමයි. ඉතින් අපි අපේ QR කෝඩ් එක ස්කෑන් කරලා zoo එකට එන්ටර් වුණා. එතනදී අපිට ඩීටේල් මැප් එකක් ගන්න පුළුවන්. ඒකේ හැම දෙයක්ම තියෙනවා. රෝඩ්ස් මොනවද අපි යන්න ඕනේ, අපි කොතනින්ද පටන් ගන්න. ඉතින් ඒක අපි කැමති විදිහකට තෝරගන්න පුළුවන්. අපි තෝරගත්ත රූට් එකෙන් අපිට මුලින්ම බලන්න හම්බුනේ ජිරාෆ් ලව. එතන හරිම ලස්සන වීව් එකක් තිබුණා. ඔයගලන්ට පේනවා වගේ පිටිපස්සේ සිටි එක ලස්සනට පෙවුනා. සිටි එකේ බිල්ඩින්ග්ස්, ඒ වගේම ඔපෙරා හවුස් එක, හාබර් බ්‍රිජ් එක. මතක ඇතුව ඔයගොල්ලෝ zoo එකට එන්ටර් වෙනකොට ඒගොල්ලන්ගෙන් මැප් එක පික් කරගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ටොරංගල් zoo ඔන්ලයින් මැප් එක ෆලෝ කරන්නත් පුළුවන්. එතකොට අපිට හරිම ලේසි තැන් මිස් වෙන්නේ නැතුව හැම දෙයක්ම එක්ස්ප්ලෝර් කරන්න. ඔයගොල්ලොත් මේ zoo එක විසිට් කරන්න ප්ලෑන් කරනවා නම් හොටෙල් එන එක තමයි හොඳ. ඕපන් කරන වෙලාව බලලා. මේ zoo එක ලොකු ප්‍රදේශයක විහිදලා තියෙනවා. ඇත්තටම දවසක්ම යනවා හරියට අපි එක්ස්ප්ලෝර් කරනවා නම්. මේ තමයි chimpanzees වෙන් කරපු zone එක. මෙතන ඩිසයින් කරලා තියෙන්නේ මේ සතුන්ට නිදහසේ ඉන්න පුළුවන් විදිහට. හරිම ඉඩකඩක් තිබුණා. ඒ වගේම ඒ හදලා තියෙන පරිසරය මේ සතුන්ට නිදහසේ සැරිසරන්න පුළුවන් විදිහට. ඒ වගේම විසිටර්ස්ලටත් හරිම රිලැක්සිං එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් විදිහට තමයි තිබුණේ. මේ ඒරියා එක නම් කරලා තියෙන්නේ සවානා ප්‍රයිඩ් කියලා. මෙතන ඉන්නේ ලයන්ස්ලා. මේකේ ඉන්න සත්තු ගැන වගේම විසිටර්ස්ලා ගැනත් ගොඩක් හිතලා තිබුණා. මෙතන තිබ්බ පාත්වේස් ගොඩක් හරිම නැචරල් විදිහට තමයි හදලා තියෙන්නේ. එක එක කාණ්ඩවලට අයත් සත්තු එක එක ඒරියාස් වල තමයි දාලා තිබ්බේ. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ ඒරියා එකක්. He's standing up. He has got a tail. මෙතන ඉන්නේ meerkats-ලා. He is. මේ තියෙන්නේ අපි ඉස්සෙල්ලා උඩින් දැක්ක ජිරාෆ්ලාගේ හැබිටට් එක. Is that a turtle? Yeah, giraffe. මෙතන ඉන්නේ කැපිබාරාස්ලා. අපි ෆස්ට් ටයිම් තමයි ඒගොල්ලන්ව දකින්නේ.
මෙතන මේ සත්තුන්ට අපිට ඕනනම් ගිහිල්ලා ෆීඩ් කරන්න පුළුවන් ඇනිමල් කෙයාර් ටේකර්ස්ලා ඉන්නවා. ඉතින් සතුත් එක බ්ලෙන්ඩ් වෙලා එතන එක්ස්පීරියන්ස් එක ගන්න ඕන නම් අපිට ඒක ගන්න පුළුවන්. අපි මේන්ට වෙන්නේ reptiles and amphibian section එකට. ඒගොල්ලන්ගේ conservation center එකක් මෙතනම තියෙනවා. ඉතින් මෙතන snakesලා, turtles, lizards, ඒ වගේම frogs විශේෂ කීපයක් ඉන්නවා. Yeah. Did you ever watch Jessie? Oh, Jessie? Yeah. Mrs. Kipling season. Yeah. Doing it. Like after the hamburger cast. That sucks. What? And then they did a spin-off. Yeah, that's pretty cool. For when we took over. That's pretty cool. And then, I don't know, but Bella makes me watch it for the මෙතන ඊටාම දුර්ලභ ගානේ reptiles ලා කීප දෙනෙකුත් දැක බලා ගන්න පුළුවන්. ඔන්න අපිට යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. බලන්නකො කවුද කියලා.
අපි මේ දැන් එන්ටර් වෙන්නේ නුරදිය ඕස්ට්‍රේලියා කියලා zone එකට. මේ ඒරියා එක ස්පෙෂලි වෙන් කරලා තියෙන්නේ ඩොමෙස්ටික් and native animals ලට. මෙතන කැන්ගරු විශේෂ කීපයක්ම ඉන්නවා. ඔගොල්ලෝ දන්නවා කැන්ගරුලා කියන්නේ ඉතින් ඕස්ට්‍රේලියාවට අමුතු සතෙක් නෙමෙයි. ඕස්ට්‍රේලියාවේ ජනගහනයට වඩා කැන්ගරුස්ලා ඉන්නවා කියලා තමයි කියන්නේ. මේ ඉන්නේ ඕස්ට්‍රේලියාවට ආවෙනික වුණු එමියු බර්ඩ්. මෙයා ලංකාවේ දකින්න පැස්බරාට සමානයි. ඉතින් ඔයගලන්ට පේනවා මේ සතු කොච්චර නිදහසේද ඉන්නේ කියලා. ඉතින් දැන් මම මේ එන්ටර් වෙන්නේ ඕස්ට්‍රේලියාවට ආවෙනික තවත් සත්ත්ව විශේෂයක් බලන්න. බලන්නකො කවුද කියලා. මේ ඉන්නේ කොලාස්ලා. ඉතින් මේගොල්ලෝ දවසට වැඩි හරයක්ම නිදාගෙන තමයි ඉන්නේ. සාමාන්‍යයෙන් කියනවා ඒගොල්ලෝ දවසට පැය 18ත් පැය 22ත් අතර නිදාගෙන ඉන්නේ. ඉතින් අවදියෙන් ඉන්නේ හරිම පුංචි වෙලාවයි. මෙතන තවත් ලස්සන එන්ට්‍රන්ස් එකක් තියෙනවා. අපි බලමු කොහෙටද ඊළඟට යන්නේ කියලා. මෙතන හරිම ලස්සනයි. ඒ වගේම මාර කූලින්. මෙතන නම් කරලා තියෙන්නේ backyard to bush කියලා. හරිම ලස්සන පරිසරයකට තමයි එන්ටර් වෙන්න තියෙන්නේ. හරිම greenery, ඒ වගේම cooling, ගොඩාක් ලස්සන ගස් වර්ග, ඒ වගේම පොඩි waterfall එකක් තියෙනවා.
මේ සෙක්ෂන් එක වෙන් කරලා තියෙන්නේ ගොඩාක් ස්පයිඩර්ස්ලා, ඉන්සෙක්ට්ස්ලා, ගිනි පිග්, ඒ වගේම වොම්බැට් ඒ සතුන්ට. මෙතන හදලා තියෙනවා ටස්මේනියන් ඩෙවිල්ගේ කන්සර්වේෂන් සෙන්ටර් එකකුත්. මෙතන ටොරන්ගෝ බී වයිල්ඩ් ස්ක්වොඩ් එකේ එක ජාතියේ මල් වර්ග කීපයක් තිබුණා. ලස්සන ලැවෙන්ඩර් වගේක් තිබුණා. මෙතන බීස්ලා ඉන්නවා. දැන් අපි බලන්න යන්නේ ස්පයිඩර්ස් ඇන්ඩ් වොම්බැට්ස්. මෙතන හදලා තියෙන ඒගොල්ලන්ට මේක ඇතුලේ දුර්ලභ ගණයේ වොම්බැට්ස්ලා විශේෂ කිහිපයක් වගේම ස්පයිඩර්ස්ලා වර්ග කිහිපයක්ම ඉන්නවා. ඒක හරියට ලස්සනට හදලා තියෙනවා ඒගොල්ලන්ගේ හැබිටැට්ස්. අපි මෙතනින් කොෆි එකක් ගත්තා. රිෆ්‍රෙෂ් වෙලාම ඊටු ටික කන්ටිනියු කරමු. zoo එක ඇතුලේ කැෆේස් කීපයක් තියෙනවා. මැප් එක ෆලෝ කරනකොට ඔයගලන්ට හොයාගන්න පුළුවන්.
මේ දැන් අපි ඇවිදගෙන යන්නේ රේන් ෆොරස්ට් ට්‍රේල් එකේ. මෙතන තියෙන්නේ පාම් ඒවියරි එන්ට්‍රි එක. ඇත්තටම අමුතු ලෝකයකට ගියා වගේ තමයි එතන ෆීලිං එක. හරිම ලස්සන පරිසරයක්. ඒ වගේම කුරුල්ලෝ, ඒගොල්ලන්ගේ සද්ද, ඒ හැම දෙයක්ම නැචරල්. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ එක්සිට් එකට. අපි පැය 4ක් වගේ කාලයක් දැන් මේ සූ එක ඇතුලේ ගත කරා. හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඉතින් හැමදේම වීඩියෝ කරන්න බැරි වුණා. නමුත් පුළුවන් හැම දෙයක්ම අපි වීඩියෝ කරා. දැන් මේ මෙතන අපි අන්තිමට දකින්නේ මංකි විශේෂයක්, ස්ක්විරල් මංකි කියලා. එක්සිට් එකේ අන්තිම හරියට යනකොට මේ තියෙන්නේ වෙට්ලෑන්ඩ් බර්ඩ් ස්පීසිස් ලට හදපු ඒරියා එක. එතනත් හරිම ලස්සනයි, මාර නැචරල්. එතන තිබ්බ කලර්ස් වගේම වයිබ් එක මාරම ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවා මේ වෙලාවේ මාරම විඳි හරිම ලස්සන හුලං සද්දේ වගේම මාර සීතලක් තිබුණේ. හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් එක්ක අපි ටොරංග සූ එකකින් එක්සිට් වුණා. දැන් මේ ඇවිදගෙන යන්නේ වෝෆ් එකට, ටොරංග සූ වෝෆ් එක. එතනින් අපි ආපහු ෆෙරි එක ගන්න ඕනේ සර්කියුලර් කී එකට. ඔයගොල්ලෝ සිඩ්නි විසිට් කරන්න ඉන්නවා නම් one of the best destinations to visit කියලා මට ටොරංග සූ එක recommend කරන්න පුළුවන්. especially nature lovers ලට ඒ වගේම relaxing experience එකක් ගන්න day out එකක් යන්න. අපි ෆෙරි එකේම ආපහු සර්කියුලර් කී එකට ආවා. අපේ ප්ලෑන් එක තවත් විශේෂ තැනකට යන්න. මේ වීඩියෝ එකත් එක්ක අපි ඉක්මනට හම්බ වෙමු.